තෙරුවන් සරණයි. මේ කතාව හොඳින් අහන්න. මේ කතාව උපහාරයක්. අද වගේ දිනක මේ ශ්‍රී ලංකාවේ පිනට මේ මනුලොවට පැමිණි ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා ඒ සීමතාණන් උපන්නේ අද වගේ දිනක 1864 සැප්තැම්බර් 17 මේ කතාව ඒ ශ්‍රී නාමයට උපහාරයක් වේවා. හෙළයිනි අවදි වේව්, හෙළයිනි අවදි වේව්, හෙළයිනි අවදි වේව්. උඹලගේ ප්‍රෞಢ ඉතිහාසය කෝ, උඹලගේ සංස්කෘතිය කෝ, උඹලගේ සભ્યත්වය කෝ, උඹලගේ සදාචාරය කෝ. උඹලා ඒව සේරම පාවා දුන්නද? උඹලගේ අධික තණ්හාවට, ඇලීම ගැටීම දෙකම තණ්හාවයි. උඹලා තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ මේ රටේ සියලු දෙනාම හොඳ ආකාරව අපි එකතු වෙන්න ඕනේ, එකමුතු වෙන්න ඕනේ, ශක්තිමත් වෙන්න ඕනේ. අපේ ඉතිහාසය වඩලන්න කියලා කියන්නේ ඒ කියන්නේ මේ කුරිරු ත්‍ස්තවාදය අපි අමතක කරන්න කියන එකද එතනින් අපිට කියන්නේ? ඇත්තරම පාර්ලිමේන්තුව තුල 159න් එක්කෙනෙකුටවත් බැරි වුණා නේද කෙලින් කතා කරන්න? ඒ කුරිරු ත්‍ස්තවාදී කියන එක කියන්නට පිටකොන්දක් නැති වුණා නේද? පක්ෂ හෝ විපක්ෂ කිසිම කෙනෙකුට. ඒ වගේම හොඳට මතකයි නේද මේ රටේ කුරිරු යුද්ධය අවසන් කරන්නට ඍජු නායකත්වයක් දීපු ඒ සුවිශේෂී පාලකයව ගෙදර යවන්නට මේ හැමෝටම පුළුවන්කම ලැබුණා නේද? ඉතින් මේ වෙලාවේ මම කියනවා සැබෑ දේශප්‍රේමීන්ට එකතු වන්න, එකමුතු වන්න, ශක්තිමත් වන්න කියලා. අපිට අවශ්‍ය වෙන්නේ විධායක බලය පමණයි. අපි ඔයාලට පෙන්වා දෙනවා පරිපාලන වචන 7ක්, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචන 6ක්, ඒ වගේම මැතිවරණ නිර්ණය වාර්තාව හරියටම පෙන්වා දෙනවා. ඒ වගේම අනුනායක සතු ලක්ෂණ පෙන්වා දෙනවා. මූල්‍ය විනය සම්බන්ධයෙන් පෙන්වා දෙනවා. ඒ වගේම මානව වර්ගයට තියෙන ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඒ වගේම අපි ඔයාලට පෙන්වා දෙනවා දේශය පාලනය කරන්නේ සූර්යයා බව, දේශපාලුව දේශය පාලු කර බව පෙන්වා දෙනවා. එතකොට ශ්‍රී ලංකාව තුළ මේ වන විට සියල්ලම මුදලට. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි දුවනවා අපේ ආර්ථික වෙනුවෙන්, උන් දුවනවා උන්ගේ ආර්ථික වෙනුවෙන්. ඉතින් මම මේ වෙලාවේ කියනවා මේ වර්තමාන පාලනයට පුළුවන් නම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක බහුතරයක් අරන් පෙන්නන්න. ඒකාධිපතිවාදී පාර්ලිමේන්තුවක් තුල නෙමෙයි, මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුල බහුතරයක් අරන් පෙන්නන්න. අපි කියන දේ කරනවා, කරන දේ කියනවා. ඉතින් 2029 විධායක බලය ලබා ගන්නා ඕනෑම විධායක ජනාධිපති කෙනෙක්, විධායක ජනාධිපතිතුමියක් මේ අභියෝගය කරන්නට සූදානම් වෙන්න ඕනේ. මොකක්ද අභියෝගය? අවුරුද්දක් ඇතුළත ඇති නැති පරතරය අවම කිරීම, ආර්ථික සමුද්දිය ළඟා කර දීම කරන බවට දිවුරා පොරොන්දු වෙන්න ඕනේ. මේ රටේ ජනතාව ඉදිරියේ සියලු මාධ්‍ය ආවරණයක් ඇතුව ඒක ජාත්‍යන්තර භාෂාවෙන් ප්‍රචාරය කරන්න ඕනේ. ඒ විදියට කතා කරන්නට අපිට පිටකොන්ද තියෙනවා. අපිට පිටකොන්ද තියෙනවා. කාටද පුළුවන් මේ කතාව කරන්න? ඒ කතාව කරන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට අපි උදව් කරන්න සූදානම්. ඉතින් මම නැවතත් කියනවා දේශප්‍රේමීන් සියලු දෙනා කොන්දේසි විරහිතව එකතු වන්න. අපි කොන්දේසි දෙකයි දාන්නේ. එක බලය විමර්ධගත කරන්නට එකඟ වෙන්න ඕනේ. ඒ වගේම
මේ දුප්පත් මිනිසුන්ගේ සීරිමාංශ උරාගෙන සාර්ථකත්වයට යන ඒ වැඩපිළිවෙල පිළිකුලෙන් හෙලා දැකිය යුතුයි. මෙන්න මේ දෙකට එකඟ නම් අප සමග එකතු වන්න අපි ඔයාලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න අපි සූදානම්. සතුටින් මේ මොහොත තුල ජීවත් වෙන්න. මම මිය ගියොත් ඔයාලා මගේ සීනය ඔයාලගේ විදියට දැකලා ඒක ඉටු කරන්නට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම මම මිය ගියොත් එම්බාම් කරන්න නැතුව පස්සේ දින මීදම් කරන්න ඕනේ. එතකොට මේ ජරාව වේගයෙන් පස්සට එකතු වෙනවා, පස්සට නයිට්‍රජන් එකතු වෙනවා, ගස්වැල් වර්ධනය වෙනවා, පළදා වැඩි වෙනවා. ඉතින් අපි මේ කාලේ භුක්ති විඳින්නේ අපේ දෙමාපිය සිටින ලද ගස්වල පළදා. අපි මේ කාලේ මොනවාරි හිතවන්නේ මට නෙමෙයි මගේ දරුවන්ට හා දරුවන්ගේ දරුවන්ට. ඉතින් මේ ලස්සන පණිවිඩය හැමෝටම යොමු කරන්න. මේ මොහොත තුල ජීවත් වන්න. ජීවිතය අනියතයි. මරණය අපි හැමෝටම උරුමයි. අපි විශ්ව දහම තුන් ලෝකයේ බබලවමු. වැවයි දාගැබයි ගමයි පන්සලයි අපේ උරුමයයි. ඒ රැක ගැනීම සඳහා පෙරමුණ ගන්න. තෙරුවන් සරණයි.